මත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බර ගී සංසාරේ සොයන්නම් සිපින්නම් නැති වූ ආදරේ ගිලන් වෙලා යාළුවනේ මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. ඔන්න අදත් වෙනද වගේම ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. අද නම් අරන් ආවේ ආෆ්ටර් ස්කූල් ලොග් එකක්. ඉතින් බලමු මගේ දවස් ඉතුරු ටික කොහොමද ගෙවෙන්නේ කියලා. එහෙනම් මම ඉක්මනට ඇඳුම් චේන්ජ් කරන් එන්නම්. මේ දැත ලං වේලා ලං වෙන්න ඕන මේ හින සැබවින්ම ඉටු වෙන්න ඕන මාගව සසරේම ළඟ ඕන හදේ. ඉතින් මම දැන් අඳ ගන්න යන්නේ මේ කලිසමයි ටී-ෂර්ට් එකයි. ඉක්මනට අඳගෙන එන්නම්. ජර්සිකුත් අඳ ගන්නවා මේ දවස් විතරයි. ඉතින් යාළුවනේ මම දැන් ලෑස්ති වෙන්නේ කන්න තමා. අද තියෙන්නේ පානුයි පරිප්පුයි වඩේ. එහෙනම් අපි ඉක්මනට කමු. රෙහින ගානේ නම් ඇවිල්ලා නොයනා නිසාවෙන් හැබැයින් මැවිලා සනසීලා ඉන්නම් දුරකින් බලාලා ලස්සන හිටක් නුඹ වෙනුවෙන් පතාලා හංසංගනාවී මංමයි කියාලා උස්මක් පවා හිත අස්සේ නලෝලා නුඹ අපේ ගෙදර තිබුණ බොඩි කෑමක් හම්බුණා මාස්මෙලෝසුයි චොකලට් එකකුයි. දැන් මම ඒක කන්න තමයි යන්නේ. අපි එන කමු. අර යන්නේ අපේ අම්මා. මම බඩු වගේක් ඕඩර් කරා. ඒක දැන් පාට එනවා කිව්වා කොරියර් එකෙන්. ඒක ගෙන් තමයි යන්නේ. අපි එහෙනම් බලමු ගෙනාවට පස්සේ මොනවද ගෙනාවේ කියලා. දිගටම ඉන්න ඕනේ වීඩියෝ එකත් එක්ක. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපේ ඕඩර් එක. අම්මා දැන් තමයි අරගෙන ආවේ. මේක මට අරන් ආවේ කොරියර් එකෙන්. 1500 ගණනක් හරි 600 ගණනක් හරි දැන් නම් මට මතක නැහැ. නම් ගොඩක් දවස් ඒක ඇවිල්ලා. ඉතින් අපි බලමු මොනවද මම ඕඩර් කරේ කියලා. යාළුවනේ පැකින්න හොඳ ක්වොලිටි එක තියෙනවා. එහෙනම් අපි බලමු මොනවද ඕඩර් කරේ කියලා. මං හිතුවේ ඒක අලවලා තියෙන එකෙන් කඩන්න පුළුවන් කියලා. ඒක අලවලා තියෙන එකෙන් ගලවන්න බෑ. කතරකින් තමයි පස්සේ කපාගත්තේ. නේ කපාගෙන එන්නම්. උතුල සඳකට තරුම පන්නට අඳුරයි කීපින්නා යන්න හැතුවට යන්නේ කොහොමද හිත හැමෙන්න හුවා. යාළුවනේ අපි ඕඩර් කරන කලිසම් වගේක් ගෙදරට අඳින්න. දැන් මේ ඔයාලා දකින්නේ ඒක නිල් පාට එක. ඒක පෙනුමේ නම් ටිකක් කොටයි වගේ තමයි. අවුලක් නෑ හැබැයි ඇඳට පස්සේ. ඉස්සර
නැත්තම් වුණ 220ක් වගේ තමා. මට හරියට මතක නෑ. දැන් මේ ගොඩක් කල් මම රෙකෝඩ් කරපු වීඩියෝ එක. එන යාළුවනේ අපි අක්කා දැන් වැඩේ හදන ගමන් තමයි ඉන්නේ. මේ වැඩේ ලිපේ හැදෙනවා. මම හදපුවම පෙන්නන්නම්කෝ. යාළුවනේ දැන් හදන ගමන් තමයි ඉන්නේ. මම ඔයාලට හදලා ඉන්නාම අනිවාර්යෙන් විඩියක් පෙන්නන්න. අසට පාටට තියෙන නෑ. අපේ අක්කා ඉතින් ගෙදරින් දවසට හැමදාම කෑම තමයි. මේ ඕන්න දැන් එකක් දාන්නයි යන්නේ. සුවඳ යාළුවනේ මේ පැත්තම. ඔයාලත් හදලා බලන්න. හදන විදිහ කමෙන්ට් එකක් කරන්න. ලස්සන හිටක් නුඹ වෙනුවෙන් පතාලා හංසංගනාවී මම්මයි කියලා උස්මක් පවා හිත. එහෙනම් යාළුවනේ අදට අපි ගිහින් එන්න. තව දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. නම් බයි බයි. මේ කඳුළු මගේ